උදේ ඉඳන් රෑ වෙනකම්ම අපි මොකක් හරි ස්ක්‍රීන් එකකට හිර වෙලා ලෝකෙම දේවල් අපි ඔළුවට දාගන්නවා. අනුන්ගේ ප්‍රශ්න, හෙට ගැන බය, සෝෂල් මීඩියාවල දකින දේවල්. මේ කාර්යබහුල ලෝකයේ කියන මේන් ග්‍රිඩ් එකට හැම තිස්සම කනෙක්ට් වෙලා ඉද්දි හරියට චාර්ජරයට ගහලා තියෙද්දිත් බැටරිය බහින ෆෝන් එකක් වගේ. අපේ මානසික ශක්තිය පිරෙන්නේ නැහැ. වේගයෙන් හීන වෙලා යනවා විතරයි. අන්න ඒකයි කිසිම බර වැඩක් නොකරත් ඔයාට එච්චර මහන්සි දැනෙන්නේ. සමහර වෙලාවට මේ ഘോഷාවෙන් බේරෙන්න නම් අපි මනසත් ඕෆ් ග්‍රිඩ් අරන් යන්න ඕනි. කිසිම නෝටිෆිකේෂන් සද්දයක් නැති, අනුන්ගේ බලාපොරොත්තු නැති, තනිකරම ඔයාගේම ලෝකෙකට. හරියට කැලයක් මැද තියෙන හිරු එළියෙන් නිහඬවම චාර්ජ් වෙන ඕෆ් ග්‍රිඩ් පද්ධතියක් වගේ. බාහිර ලෝකෙන් කරන්ට් එක ගන්නේ නැතුව ඔයාගේම සංසුන්කමින් හිත චාර්ජ් කරගන්න ඕනි. මේක අහලා නිකම්ම ස්ක්‍රෝල් කරලා යන්න එපා. මම මේ කියන දේ කරලා බලන්න. අද රෑට විනාඩි 10ක් ෆෝන් එකේ ඩේටා ඕෆ් කරන්න. ඇස් පියාගෙන මේ ලෝකෙම්ම ඩිස්කනෙක්ට් වෙන්න. හුස්ම ගන්න සද්දෙ විතරක් අහන්න. ඊ විනාඩි 10 ඇතුළත ඔයාගේ ඔළුවෙන් කොච්චර ලොකු බරක් අයින් වෙනවද කියලා ඔයාටම දැනේ. මේ නිදහස අදට විතරක් සීමා කරන්න එපා. ලෝකී ഘോഷාවෙන් ඈත් වෙලා සංසුන් සංගීතයක් අහන්න. මනස නිවන අලුත් පොතක් එක්ක තනි වෙන්න. මතක තියාගන්න, ඔයාගේ මනස තමයි ඔයාට තියෙන වටිනාම දේ. අදම ඊ මනස ඕෆ් ග්‍රිඩ් කරන්න.